කෙනෙක්ට තමන්ගේ අඩුපාඩුව පේන්නේ නැත්තේ තමන් හැම වෙලාවකදීම තව කෙනෙක්ගේ ඒවා හොයන්න තමන්ගේ සිත රියැක්ට් කරනවා. ඒ කියන්නේ උත්සාහ කරනවා. හැම වෙලාවකදීම වෙන්නේ ටිකක් හිතලා බලන්න ඒකයි. එතකොට කවදාවත් තමන්ගේ අඩුපාඩුව තමන්ට පේන්නේ නැහැ. වැඩි වෙලාවක් දවසේ පැය 24 තුල ඔයා කරනවා නම් ඒ 24 තුල පැය 19ක්ම ඔයාගේ මනස සක්‍රිය වෙන්නේ අනුන් ගැන හොයන්න, භෞතික වස්තුන් ගැන, බැඳීම, ආශාව කියන දේ ගැන ඔයා රියැක්ට් කරනවා නම් වැඩිපුරම ඔයාට ඊළඟ පොයින්ට් එකේදී සෙට් වෙන්නේ ඒකම තමයි. ඊළඟ දවසේ වෙන්නේ ඒකම තමයි කියන එක ටිකක් බලන්න. ඒක තමන්ට මගාරව ගන්න නම් නිහඬව තමන්ගේ ඇතුළාන්තයට ඇහුම්කන් දෙන්න. ඇතුළාන්තයට ඇහුම්කන් දෙන්න. ඇතුළාන්තයට ඇහුම්කන් දෙන්න කියලා මම කිව්වේ හුදෙක් වෙලාවට හුදෙක් අය හවසට බුදුහාමුදුරුවෝට පහන පත්තු කරලා ගාත කියනවා. එහෙම එකක් තියෙනවා. අන්නේ වෙලාවට ඔයා හොඳට මතක තියාගන්න. හොඳට මම මේ කියන දේ පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා බලන්න. ඔයා ගාත කියනකොට ඔයා ගාත කියන සද්දයට ඔයා ඇහුම්කන් දීගෙන ඔයාගේ සද්දයට ඔයා ඇහුම්කන් දෙන්න. ඔයාගේ සද්දයට ඔයා ඇහුම්කන් දෙන්න. ඔයා කියන වචන වලට ඔයා ඇහුම්කන් දෙන්න. අන්න ඒක ඇතුළාන්තයට ඇහුම්කන් දෙන්න කියන්නේ. අන්නේ පුරුද්ද ඔයා පුරුදු පුහුණු කරගෙන යන්න. එතකොට ඔයාට යමක් මුණ ගැසෙයි. සියලු ගංගා ගලාගෙන විත් අවසන් වන්නේ මහ මුහුදෙන්ය. සියලු ගංගා ගලාගෙන විත් අවසන් වන්නේ මහ මුහුදෙන්ය. ඉතින් ඔයා මහ මුහුද දිහා හොඳට බලන් ඉන්න. ගොඩාක් කියන්නේ නැතුව විශ්ව රිද්මය කෙටි දේශනා තුලට හැරුණේ ඒකයි. ඔයාලා අවදි කරන්න. ඔයාලගේ මාර්ගය ඔයාලට පැහැදිලි කරලා දෙන්න. කෙටියෙන්